18 Bends of Mahianganaya. සුබ දවසක්. ශ්‍රී ලංකාවේ සුන්දරම කඳුකරයේ හදවතට ඔබව කැඳවාගෙන යන ගමනක් අද අපි ආරම්භ කරනවා. මේ මහනුවර මහියංගනය මාර්ගය විශේෂයෙන්ම එහි ඇති ප්‍රසිද්ධම සහ ත්‍රාසජනකම කොටස වන මහියංගනය 18 වංගුව 18 Bends of Mahiyanganaya. අපි අද කතා කරන්නේ මෙය හුදෙක් මාර්ග කොටසක් පමණක් නොවේ, ඉතිහාසය, අභියෝගය සහ සොබාදහමේ විස්මයජනක සුන්දරත්වය එකට මුසු වූ අද්විතීය අත්දැකීමක්. මේ දර්ශනීය මාර්ගය නිර්මාණය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී. ඒ 1818 දී පමණ කැප්ටන් ඩෝසන් නම් දක්ෂ ඉංජිනේරුවරයෙකුගේ මූලිකත්වයෙන්. සිතා බලන්න, ඒ කාලයේ තාක්ෂණයෙන් අඩු පහසුකම් යටතේ මේ තරම් දුෂ්කර කඳුකර ප්‍රදේශයකින් මෙවන් මාර්ගයක් තැනීම කෙතරම් අභියෝගාත්මක කාර්යයක් වන්නට ඇද්ද? කඳු බැම් හා පාෂාණ අතරින් නිම්න හරහා ඉතා සූක්ෂමව මේ වංගු 18 නිර්මාණය කළේ වෙළඳාම සහ පරිපාලන කටයුතු පහසු කිරීමේ අරමුණින්. අදටත් මේ මාර්ගය ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ඉතිහාසයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. අපි දැන් මේ 18 වංගුව ඔස්සේ ගමන් කරද්දී ඔබට එහි ඇති සැබෑ අභියෝගය වටහා ගත හැකියි. මේ වංගු 18 එකින් එකට සම්බන්ධ වී තිබෙනවා. රියදුරන්ට නම් මේක සැබෑ අත්දැකීමක්. තියුණු හැරවුම්, කඳුබැම්, තවත් වාහන මග හැර යාම. මේ සියල්ලටම පූර්ණ අවධානයක් සහ හොඳ පළපුරුද්දක් අවශ්‍යයි. ඒ වගේම මේ මාර්ගය පුරාම අවට පරිසරයේ විස්මයජනක දසුන් දැක ගන්න ලැබෙනවා. මේ 18 වංගුව පිහිටා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය ප්‍රදේශයේ. සමහර වෙලාවට හිරු එළියෙන් බැබලෙන විට අසීමිත දුරක් දැක ගන්න පුළුවන්. ඒත් තවත් සමහර වෙලාවට ඝන මීදුමකින් මුළු මාර්ගයම වැසී යනවා. එවිට රිය පැදවීම තවත් අභියෝගාත්මකයි. ඒ මීදුම අතරින් දිස්වන දසුන් වලට තියෙන්නේ වෙනමම සුන්දරත්වයක්. ඒ වගේම මේ මාර්ගය දිගේ ඔබට කුඩා දිය ඇලි, නොසැලී සිටින දැවැන්ත ගස් වගේ ස්වභාවික අලංකාරයන් ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. 18 වංගුවේ 18 Bends of Mahiyanganaya. සුන්දරත්වය උපරිමයෙන් මිදගන්න පුළුවන් විදියට මාර්ගය දිගේ ආරක්ෂිත නැරඹුම් ස්ථාන කිහිපයක්ම සකස් කරලා තියෙනවා. මේ ස්ථානවලින් ඔබට මුළු වංගු පෙළම එකවර දැක ගන්නත් පවට කඳුකරයේ අසීමිත දසුන් නරඹන්නත් පුළුවන්. ඒ වගේම ඡායාරූපකරණයට ලැබි අයට මේවා කදිම ස්ථාන. නමුත් මතක තියාගන්න, ආරක්ෂාව තමයි ප්‍රමුඛ. මාර්ගයේ දෙපස ඇති ප්‍රපාත භයානකයි. කිසිවිටෙකත් ආරක්ෂිත වැටවල් ඉක්මවා නොයන්න. පරිසරය ආරක්ෂා කිරීමත් අපේ වගකීමක්. මේ මාර්ගයේ ගමන් කරන රියදුරන් සඳහා විශේෂයෙන්ම වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරන්නම්. හැමවිටම අවධානයෙන් රිය පදවන්න. අනවශ්‍ය ලෙස අධික වේගයෙන් ධාවනය කිරීමෙන් වළකින්න. විශේෂයෙන්ම මීදුම සහ වර්ෂාව ඇති දිනවලදී ප්‍රවේශම අත්‍යවශ්‍යයි. විශාල වාහන එන විට නිවැරදිව පසෙකට වී ඉඩ දීමෙන් අනතුරු වළක්වා ගත හැකියි. සෑම විටම ඉදිරියේ ඇති මාර්ගය සහ අවට පරිසරය පිළිබඳව හොඳ අවධානයෙන් සිටින්න. මේ 18 වංගුව ඔස්සේ කරන ගමන ඔබට හුදෙක් ගමනක් පමණක් නොවේ. එය ඔබව අතීතයට රැගෙන යන ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ටත්වය පෙන්වන සහ සොබාදහමේ සැබෑ සුන්දරත්වය විඳීමට අවස්ථාව සලසන අමතක නොවන අත්දැකීමක්. කඳුකරයේ සිසිලස, මීදුමේ පහස සහ විස්මයජනක දර්ශන ඔබේ මතකයේ සදාකල් රැඳී පවතිනු ඇත. ඔබත් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගවේෂණය කිරීමට කැමති සංචාරකයෙක් නම්, ත්‍රාසජනක ගමන් බිමන් වලට ලැබි අයෙක් නම් ඔබේ ඊළඟ ගමනාන්තය ලෙස මහියංගනය 18 වංගුව 18 Bends of Mahiyanganaya තෝරා ගැනීමට
අපි ඔබට ආරාධනා කරනවා. මෙය සැබෑ ලෙසම අත්විඳිය යුතු අත්දැකීමක්. ඔබේ ගමන සැලසුම් කිරීමට පෙර මේ වීඩියෝව නැවතත් නරඹන්න. එය ඔබට හොඳ මඟ පෙන්වීමක් වේ. විස්මයජනක දර්ශන ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. ඔබේ ප්‍රියතම කොටස කුමක්දයි අපට කියන්න. මේ වීඩියෝවට ලයික් එකක් දාලා ඔබේ මිතුරන් සමග බෙදා ගන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි අසිරිමත් ස්ථාන ගැන වීඩියෝ බලන්න අපේ YouTube නාලිකාව TDU Dronescape සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබන්නත් අමතක කරන්න එපා. එවිට අපි අලුත් වීඩියෝවක් දමන විට ඔබට දැනුම් දීමක් ලැබෙනු ඇත. නවතම වීඩියෝවකින් හමු වෙමු.